ලංකාව ගත්තොත් එහෙම සංචාර කර්මාන්තය දිනෙන් දින දියුණු වෙනවා. එතකොට කවුරුත් දන්න සිංහල විහාරෙම ගියොත් එහෙම සුද්දෙක්ට ත්‍රිවිල් එක යනකොට තරුණයෙක්ගෙන් කරතැබ්බයක් වුණා. එතකොට ඒ සුද්දෙක්ගෙන් අහුවොත් එහෙම ලංකාව ගැන මොකද හිතෙන්නේ කියලා මුලින්ම එන්නේ ඍණාත්මක අදහසක් තමයි එන්නේ. එතකොට තව පැත්තකින් අපිට කියන්න පුළුවන් ඒ සුද්දට ලංකාවේ 2,20,00,000ම හම්බ වෙන්නේ නැහැ. වැඩි වුණොත් එහෙම 500ක් විතර හම්බෙයි. ඒ සුද්දට හිතෙන්න පුළුවන් මේ සියලු දෙනාම මේ විදියට තමයි ඉන්නේ කියලා. ඔය තරුණයාම වෙනස් විදිහකට හැසිරුණා නම් ඒ සුද්දිටම ත්‍රිවිල් එකේ පැමිණිලිට නොමිලේ තැඹිලි ගෙඩියක් ලබා දෙන්න පුළුවන්කමක් තිබුණා නම් මහන්සිය පොඩ්ඩක් නතර කරලා පොඩ්ඩක් කතා බහකට ලක් වෙන්න ලංකාව ගැන තමන් ගැන ඇයි කොහෙන්ද ආවේ කියලා අහන්න තිබුණා නම් ඒ කතාව අද වෙනස් වෙන්න පුළුවන්. අද ලංකාව තවත් බැබලෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ තමන්ගේ රට ගැන අභිමානයක් හිතන්න ඕන. ඒ වගේම තමන් ගැන හිතන්නත් ඕන. එතකොට තමන්ට හොඳ ජාතික නිදහසේ වටිනාකමක් දැනෙන්න ගන්නවා. ජීවිතේ ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඔය පුංචි දේවල් වලින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්.